ඒ ප්‍රවේශය තුළම අපි හාමුදුරුවනේ මේ මුලදිම මං ඉතා වගකීම නිසා විශ්වාසයෙන් කියන මේ කතා කළ ඉවර කරන්න බෑ. ඒ බව මම දන්නවා. හැබැයි ඒක දැනගත්තාය කියලා මේ මාතෘකාව කතා නොකරින්න ඕන එකක් නෙමෙයි. මානව සංහතිය පුරාවට මේ මාතෘකාව කතා කරා ඉස්සරහටත් මේක කතා කරයි. මට ඔබ වහන්සේගෙන් මූලික ප්‍රවේශයක් ඇට දැනගන්න මම කැමතියි. මේක කැපද අපේ හාමුදුරනේ කතා කරන්න? දිල්ෂාන් මෙතුමනි අපේ මුරගල මේ සම්වාදාත්මක වැඩසටහනේ අද විතුන් ලෙස සම්බන්ධ වෙන අපේ ආදරණීය මහාචාර්ය සමන්ත හේරත් මැතිතුනි, එවැගේම අපේ මනෝජ් මැතිණියනි, මට අකැපද කැපද කියන කරුණ ඔබ අසන්නේ සමහරක් වෙලාවට ස්වාමීන් වහන්සේ නමක් වීම නිසා විය හැකියි. ඔව් අපේ අම්මා. ඒකම තමයි. නිසන් බුදුදහම සහ ලොව තිබෙන සියලුම උතුම් අපේ සහෝදර ආගම් නියෝජනය කරන්නේ ආදරයයි. එහි තිබෙන ආධ්‍යාත්මික ආදරණීය බව ලෝකේ ආදරය දෙස බලන බැල්මට වඩා බුදුදහම සහ අපේ ආගම් තුළින් දකින ආදරය බොහොම ගැඹුරට ගිය ලොවට අත්‍යවශ්‍යම වන ආදරය. ඒ නිසා ලොවෙන් ආදරණීයම සමාජ සේවා කණ්ඩායම හැටියට ලෝකේ එක්සත් ජාතීන්ගේ සංවිධානය යුනෙස්කෝව නම් කළේ බෞද්ධ භික්ෂුව. එයත් ඉතාම අගය කළ යුතු දෙයක් දෙසමෙත්තවනි. කිසිදු ආකාරයක තමන්ගේ පැත්තට ප්‍රතිලාභයකින් තොරව පැය 24මත් මුළු ජීවිත කාලයමත් කැපකොට වැඩ කරන ලොව ඉන්න ප්‍රබලතම ආදරණීය සමාජ කණ්ඩායම බෞද්ධ භික්ෂුව කියලා එය හඳුනා ගන්නවා. ඉතින් මම හිතනවා එය හොඳටම ප්‍රමාණවත් ලෝකයට කැපයි. අපි එතනින් මේ සාකච්ඡාව ඉස්සරහට අරන් යන්නේ.